ඉතින් සුබදවසක් යාළුවනේ. අද මම දැන් මේ ඉන්නේ බදුල්ලේ ටවුන් එකෙන් පස්සට පාරට දාලා කිලෝමීටර් 4ක් විතර ආවා. ඒ කියන්නේ ඌව වෙල්ලස්ස කැම්පස් එකත් පහු කරගෙන ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතෙන්දි කියන්නේ දෙකේ කනුව. මම යන්නේ පස්සර පැත්තට. ඒ පැත්තේ තියෙන මොනවා හරි බලන්න කියලා හිතාගෙන තමයි යන්නේ. තාම නම් අදහසක් නැහැ යන්නේ කොහෙද වගේ එකක්. මේ පැත්තේ තියෙනවා සාමාන්‍යයෙන් මඩොල් සිම, රක්කැලේ පතන, බේසම, පීස්ස දියැල්ල, නමුනුකුල කන්ද, දිනගල view point එක, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මට තාම අදහසක් නැහැ කොහෙද යන්නේ කියලා. මම මේ වගේ තැන් කීපයකට ගිහිල්ලා තියෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ ගියපු නැති තැනකට යන්න. බේසම, දිනගල view point එක, නමුනුකුල කන්ද ඔය ටිකෙන් එකකට අද යන්න වෙන්නේ. වෙලාවක් නැහැ. දැමුත් මම හිතන්නේ වෙලාව 9:15 විතර ඇති. අපි ඉස්සරහට ගිහින් බලමු. මම ඔයාලට පාරවල් කියන්නම් කොතනින්ද හැරෙන්නේ කියලා. දැන් මම ආවේ බදුල්ලේ ඉඳලා පස්සර පාරේ ඌව වෙල්ලස්ස කැම්පස් එකත් පහු කරගෙන ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි ඊළඟට කොතනින්ද හැරෙන්නේ කියලා බලමු. දැන් අපි ඉන්නේ 3 කණුව හරියේ. මෙතනින් දකුණට උඩට පාරක් තියෙනවා. මෙන්න මේ පැත්තෙන්. දකුණෙන් උඩට මේකේ තියෙනවා එම්පස්ටික් ලෙන්ටින් ස්ටේට් එකට යන පාර කියලා. ඉතින් මේ පාරේ දිගේ ගිහිල්ලා තමයි මම යන්න හදන්නේ. මේ පාරේ ගිහිල්ලා නමුනුකුල කන්දටත් යන්න පුළුවන්. මං තීරණය කළා දිනගල view point එකට යන්න. ඉතින් දිනගල view point එකට ලස්සන view එකක් තියෙනවා කියලා තමයි ආරංචි. ඉතින් ගිහින් බලමු ඉස්සරහ කොහොමද කියලා. දැන් ඉන්නේ අපි 3 කණුව. ඉස්සර පාර 3 කණුව හරියට. අපි යන පාර ඉතා පටු පාරක්. හැබැයි දැනටනම් පාර සම්පූර්ණයෙන්ම කාපට් කරලා තියෙන්නේ. ඉස්සරහට කොහොම වේද කියලා නම් දන්නේ නැහැ. අපි ඉස්සරහට ගිහින් බලමු කොහොමද කියලා. GoPro එකේ ස්ටෝරේජ් එක මදි වෙගෙන වගේ එන්නේ. මේකේ වීඩියෝ සෑහෙන්න තියෙනවා. එඩිට් නොකරපු ඒවා තියෙනවා. මම තාම එඩිට් කරලා නැහැ වීඩියෝ එකක්වත් මම හිතන්නේ. එඩිට් කරන්න වීඩියෝම තියෙනවා 15ක් 20කට එහා. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු කොහොමද කියලා. අපි ආවේ ග්ලෙනල් පින් ස්ටේට් එක පහු කරගෙන දැන් උඩට යන්න ඕන. මෙන්න මෙතන මේ උඩ කෙලින් පාර. මම මේ පාරේ ගියොත් යන්නේ ඒ ග්ලෙනල් පින් ස්ටේට් එකේ බංගලෝ එකට යන පාරයි. ඉතින් මේ පාරේ කෙලින්ම උඩට යන්න පුළුවන්. එහෙම ගියොත් තමයි දිනගල view point එකයි නමුනුකුල කන්දටයි යන්න තියෙන්නේ. ඉතින් මම කෙනෙක්ගෙන් ඇහුවා. එයා නම් කියන්නේ පාර සවුත්තුයි ඉස්සරහට යන්න ටිකක් අමාරු වෙයි කියලා. බයික් එක යන්න පුළුවන් කියලා මම බයික් එක යන්න බෑ කතාවක් කමන්නේ. ගිහින් බලමු. අමාරු නම් මම ඔයාලටත් කියන්නම්. ගිහින් බලමු කමන්නේ. එහෙනම් මග දාලා පයින් හරියමු. දැන් මම ඉන්නේ ග්ලෙනල් පින් ස්ටේට් එකේ ෆැක්ටරි එක ළඟ. ඉතින් මෙතන තමයි ෆැක්ටරි එක තියෙන්නේ. ෆැක්ටරි එකෙන් හැරිලා අපිට මෙන්න මේ පාරේ තමයි ඉස්සරහට යන්න ඕනේ. මේ පාරේ ගියපුවාම දිනගල view point එකට යන්න පුළුවන්. ඒ වගේම නමුල් කන්දට පයින් යන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට කොහොමද කියලා. මෙන්න මේ පාරේ තමයි දැන් ඉස්සරහට යන්න හදන්නේ. ඉතින් ෆැක්ටරි එක පහුවෙනත් එක්ක මුඩට ආවහම මෙන්න මෙහෙම හන්දියක් හම්බ වෙනවා. ඉතින් මේ හන්දියෙන් අපි වමට තමයි දාන්නේ. කියන්නේ මෙන්න මේ උඩ පාරේ තමයි යන්නේ. එතනින් ගියපුවම අපිට දිනගල view point එක බලන්න පුළුවන්. ග්ලෙන්පින් ඩිවිෂන් එක බලන්න පුළුවන්. COS බංගලෝ එක තියෙනවා. SNR assistant බංගලෝ එක තියෙනවා. ඉතින් අපි ආපාර කෙලින්ම බදුල්ල. මේක ඒ දවස්වල හදපු පාරක්. ඉතින් මේ පාරේ ඉතින් මග සලකුණු දාලා තියෙනවා. අපි ඉතින් ගිහින් බලමු දිනගල view point එකට. අපි දැන් ඉන්නේ ලෙම්ප්ලින් තේවත්තේ. ඉතින් එතන තියෙනවා කියන්නේ තේවත්තේ උඩටම ආවහම තැනක් තියෙනවා දෙකට බෙදෙන. ඉතින් මෙතනින් අපි වමට දැම්මොත් ලෙම්ප්ලින් බංගලෝ එකට තියෙනවා. ඒ වගේම දිනගල ඩිවිෂන් එක තියෙනවා. පහළට දැම්මොත් නම් කැට මොකක්ද කියලා දන්නේ නැහැ. ඉතින් අපිට නමුනුකුලත් දැක ගන්න පුළුවන්.
ඉස්සරහට යනකොට අපි මේ මෙතනින් වම් පැත්තේ පාරෙන් දාලා තමයි ඉස්සරහට යන්න හදන්නේ. ඇත්තටම පාර සවුත්තුයි බයික් එකකට ත්‍රී වීල් එකකට වගේ හැරුණම අය ඕෆ් රෝඩ් වාහනයකට නම් මේක එන්න පුළුවන්. ඒ හැරුණම නම් මං හිතන්නේ නැහැ අනිත් වාහන වලට එන්න පුළුවන් වෙයි කියලා. ඉස්සරහට ගිහලා බලමු තවත් කොහොමද ඉස්සරහා තියෙන්නේ කියලා. ඉතින් ලස්සන පාරක්, ලස්සන ගමනක්, ලස්සන තේවතු මැදින් එන්න තියෙන්නේ. අපි ගිහින් බලමු කොහොමද කියලා. ඉතින් තව ටිකක් උඩට ආවහම මෙන්න මේ වගේ හන්දියක් හම්බුණා. ඉතින් මෙතනින් වමට තමයි දාන්න තියෙන්නේ. වමට ගියොත් ග්ලෙන් ඩිවිෂන් එක, දිනගල ඩිවිෂන් එක, VP නර්සරි එකකුත් තියෙනවා ඒකේ. ඒ වගේම CEO බංගලෝයකට ඇසිස්ටන්ට් බංගලෝයකට යන්න නම් මෙන්න මේ පාරේ යන්න ඕනේ. අපි ඒ පාරේ නෙවෙයි අපි යන්නේ view point එකට. ඉතින් අපි මෙන්න මේ පාරේ දාලා යමු. ඇත්තටම මාරම ලස්සනයි. බදුල්ල ටවුන් එක පේනවා. ඒ වතු මැදින් කොළම කොළ පාටයි. ඉතින් අපි උඩටම ගිහලා බලමු කොහොමද කියලා. මේ ආව ටික නම් මාරම ලස්සනයි. ඉතින් යන්න හිතෙන්නේ නැහැ තේවත්ත දාලා. බලමු උඩට ගිහිල්ලා අපි. ඇත්තටම මාරම ලස්සනයි. මාරම view එකක් තියෙනවා. මේ තාම මේ view point එකට ගියේ නැහැ. view point එකට යන්න කලින් තැන තමයි මේ. ඉතින් මාරම ගති කියන්න වචන නැහැ. ඉතින් කට්ට කාගෙන ආවට පාඩුවක් නැහැ. එන පාර ගැන නම් කතා කරලා වැඩක් නැහැ. පට්ටම සවුත්තුයි. බයික් එකකට නම් කොහොම හරි ගොඩ දාගන්න පුළුවන්. හොඳ බයික් තියෙනවා නම් ගේමක්ම නැහැ. ඉතින් අර මේ පැත්තෙන් පේන්නේ මේ බදුල්ල ටවුන් එක. අර බදුල්ල අලුතෙන් හදන හොස්පිටල් එක. මේ පැත්තට යනකොට අර කුඹල්වල වෙන්න ඕනි. කුඹල්වල මහමෙවුන අසපුව පේනවා. අර මෙන්න මේ හරියේ. ලොකු චෛත්‍යයක් තියෙනද මම එහෙම කිව්වේ. බලමු ඉස්සරහට ගිහිල්ලා. මේ පිටිපස්සෙන් තමයි නමුණුකුල කන්ද තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු කොහොමද කියලා. ගොඩක් අය කියනවා නන්පේරියල් වතුආයේ තමයි ලස්සනම ඉස්කෝලේ තියෙන්නේ කියලා. හරි. ඒකත් හරි. ඒ වගේම බලන්න මෙන්න මෙතන තියෙන ඉස්කෝලේ. මෙන්න මෙතන තියෙන ඉස්කෝලෙත් නන්පේරියල් වතුආයේ තියෙන ඉස්කෝලේ වගේම තමයි. මෙතන මාරම ලස්සන view එකක් පේනවා. ඉතින් මෙහෙමයි අපිට මේක මාර ලස්සනයි. මොකද අපි ඉන්නේ ජීවිතේට පළවෙනි පාර වෙන්නේ නැති මේ ඉන්නේ නැත්තේ. හැබැයි මේ හැමදාම ඉස්කෝලේ යන්නේ නායට නම් අපි කියන තරම් සුන්දර වෙන්නේ නැහැ. හේතුව මේ පාර දැක්කාම හදිස්සියකට හොස්පිටල් එකට යන්න වුණත් මාර අමාරුවක් තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ත්‍රී වීල් එකක් හෝ බයික් එක එහෙම නැත්නම් ඕෆ් රෝඩ් එක, බොලෙරෝ ලොරි එක නැත්නම් ට්‍රැක්ටර් එක වගේ යන පාරක් තමයි මේක. ඉතින් මේ පාරේ යන්න ගියාම මාර අමාරුයි. ඉතින් අපි මේ පාසල අපිට මාරම සුන්දරයි ලස්සනයි කියලා කියනවා. ඒ වුණාට ඉතින් ඇත්තට මේ වගේ ජීවත් වෙන අයට මේක සුන්දර වෙන්න විදිහක් නැහැ කියලා හිතෙනවා. ඉතින් මේ ආපු පළවෙනි දවසේ පාරම එහෙමනම් මල හැමදාම මේ පාරේ යන්න එන්න එපා නේද? ඉතින් ගොඩක් අයට දකින්නකොට සුන්දරයි. අපි ඉතින් කමන්නේ අපි ආපු ගමන ගිහිල්ලා බලමු. අපි ආ view point එකට යන්නේ. view point එක කොහොමද කියලා බලමු. අපි දැන් ඉන්නේ දියනගල ඩිවිෂන් එකේ. ඉතින් මෙතනින් මං හිතන්නේ උඩට වෙන්න ඕනේ. මේක නම් බෝඩ් එකක්වත් මුකුත් ගහලා නැහැ. පහළ ගෙදරක් නම් පේනවා ඇති. ගෙදරට යන පාරද දන්නේ නැහැ. අපි මේක ගිහින් බලමු කොහොමද කියලා. මං හිතන්නේ මෙන්න මේක කිලෝමීටරයක් වගේ තමයි තියෙනවා කිව්වේ. කිලෝමීටරයක් කියලා දැන් අපි ගොඩක් දුර ආවා. අපි මෙතනින් උඩට ගිහිල්ලා බලමු කොහොමද කියලා. අපි ආවේ මෙන්න මේ පාරේ. ඉතින් මෙන්න මේ වගේ මඟ සලකුණක් තියෙනවා. ඒත් එක්ක මෙතනින් මාප පාර දෙකට බෙදෙනවා. ඉතින් view point එකට තියෙන උඩ පාරේ කියලා කිව්වා. අපි උඩ පාරට යන්න හදන්නේ. මෙන්න මේ පාර පේනවනේ පාර කොහොමද කියලා. සෑහෙන කට්ටක් තමයි ඉතින් මේ පාර යනවා කියන එකත්. තමයි අපි ගිහින් බලමු කොහොමද. ඉතින් මෙන්න මෙතන වාහන දාලා යන්න ඕනේ. මෙතන තමයි එන්ට්‍රි එක තියෙන්නේ. මෙන්න මේ වගේ තැනක තමයි වලට අවසානට එන්න පුළුවන් තැනක. අද ටිකක් කට්ටි කරලා තියෙන මේ ත්‍රී වීල් එකත් ඇවිල්ලා තියෙනවා. අපි ගිහින් බලමු කොහොමද කියලා ඉතින්. මෙන්න මෙතනින් උඩට යන්න කියලා තමයි කිව්වේ පාර දිගේ. ඇත්තටම මේක නම් පිස්සුවක්. බයික් එක දාලා
ටිකක් දුර පයින් එන්න ඕනේ. අද නම් පිරිසත් අඩුයි වගේ. එතන මාර්ම ගතියක් තියෙයි කියලා හිතෙනවා. මට ඈතින් පේනවා කුඹල්ලෙල පහළ යටින් දෙමෝදර උඩුවර ඒ සයිඩ් එක තමයි පේන්නේ. මට එනකොට නම් බදුල්ලේ නගරයයි අලුගොල්ලේ පන්සල පිටිපස්සයින් නරංගල කන්ද පේනවා. මේකට එහා පැත්තේ තමයි තියෙන්නේ වෙවැස්සේ පුටුව. මේ පැත්තේ දිනගල view point එක, එහා පැත්තේ වෙවැස්සේ පුටුව. මම වෙවැස්සේ පුටුවට නම් කලින් ගියා. අද මෙහි ආවේ. ඉතින් හතන view point එකටත් ගිහලා බලමු කොහොමද කියලා. ගොඩ කාලෙකින් ඇවිදින්නේ හින්දා ඇති. Do you hear that? My sanity about to break while everyone I know's out. On a trip, on a boat, on a lake. I'm tired of feeling all FOMO, babe. I don't even care if we stay home. Put our to-do list on ice. Crank the AC to 79 and make a little island right here. And there ain't a palm tree in sight, but there's not a cloud in your blue eyes. If we need a drink, I'll be the bartender. I got a fifth of Patron and a blender, baby. Slipping on a swimsuit is overrated. We don't need a beach to get a half naked. Life's too short, let's not waste it. 'Cause paradise is where හරි ලස්සන view එකක් තියෙනවා. මෙන්න මේ පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් බදුල්ලේ ටවුන් එක. ඊට පස්සෙන් තියෙනවා නාරංගල කන්ද. මේ නාරංගල කන්ද බලාකුළු ගෑවෙන ලයින් එකේ තියෙන. ඒ කියන්නේ මිදුමෙන් වැහිලා තියෙන්නේ හරිය. ඉතින් ඒත් එක්ක මෙහෙට එනකොට මෙන්න මේ පාර දිගේ හාලියල්ල උඩුවර මෙන්න මේ හරියට එනකොට දෙමෝදර අර ඈතින් සුදු පාට තිතක් තියෙනවා මේ පැහැට යටින් ඒ තිත තියෙන්නේ කුඹල්ලෙල පන්සල. එතකොට අනිවාර්යෙන් කුඹල්ලෙල පන්සල මේ පැත්තේ තියෙනවා නම් මේ පැත්තට එනකොට ඇල්ල. ඉතින් මේ කන්දෙන් පිටිපස්සහට ගියොත් ඔයාලට මතක ඇති වේවැස්සේ සීට් එක. මේ වේවැස්සේ සීට් එක හරි තමයි දැන් මේ ටික මීදුමෙන් වැහිගෙන එන්න යන්නේ. දැන් මීදුම පිරීලා තියෙන්නේ. ඉතින් හරි ලස්සන view point එකක්. අද ප්‍රී ෂූට් එකකුත් යනවා. Do you hear that? My sanity about to break while everyone I know's out. On a trip, on a boat, on a lake. I'm tired of feeling all FOMO, babe. I don't even care if we stay home. Put our to-do list on ice. Crank the AC to 79 and make a little